ආයුබෝවන් 2026 ජූනි මාසය සිදුවෙන ග්‍රහමාරුත් එක්ක ලග්න 12ට පොදුවේ බලපාන තත්ත්වය කොහොමද? පරම්පරාගත ශාස්ත්‍රීය දැනුම ඇසුරෙන් අපි අද ඒ ගැන විමසා බලමු. මුලින්ම තේජෝ රාශි මේෂ සිංහ ධනු උදා වෙන ජූනි මාසයේ ඔයාලට රැකියා සහ ව්‍යාපාර කටයුතු වලින් ඉතාම කාර්යබහුල ඒ වගේම සාර්ථක මාසයක් වෙනවා. තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඉක්මන් කෝපය නිසා පවුලේ අය සමග පොඩි මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න කියලා කියනවා. ඊළඟට අපි බලමු පඨවි රාශිය ගැන. වෘෂභ, කන්‍යා සහ මකර ලග්න හිමියන්ට ජූනි මාසය ඇතුළත දේපල සම්බන්ධ ප්‍රශ්න හෝ කාලයකින් ඉඳන් තිබුණු නඩුහබ විසඳ ගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. මුදල් ආයෝජන වලට සුබයි. හැබැයි සෞඛ්‍ය පැත්තෙන් උෂ්ණාධික රෝග හෝ රුධිර පීඩනය වගේ තත්ත්වයන් ගැන මදක් සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ අපි බලමු වායෝ රාශි වෙන මිථුන, තුලා සහ කුම්භ ලග්න හිමියන්ට. මේ මාසය සම්බන්ධතා අතින් ටිකක් ප්‍රවේශම් විය යුතු කාලයක්. විශේෂයෙන්ම වචන පාවිච්චි කරද්දී කල්පනාකාරී වෙන්න. ව්‍යාපාර සහ රැකියා ස්ථානවල අලුත් වෙනස්කම් කරන්න හදිස්සි වෙන්න එපා. බුද්ධිමත්ව තීරණ ගන්න. අවසානයේට අපි බලමු කටක, වෘශ්චික සහ මීන ලග්න හිමියන්ට. ජූනි මාසයේ ඔයාලට හදිසි ධනලාභ, උසස් වීම හෝ බලාපොරොත්තු නොවූ වාසනාවන්ත පුවත් ගෙන දෙන කාලයක්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු කරන අයට සහ විදේශගත වෙන්න බලන් ඉන්න අයට ඉතාමත්ම සුබයි. ඔබේ හඳහනත් නොමිලේ මෙලෙස විස්තරාත්මකව පරීක්ෂා කරවා ගැනීමට අවශ්‍ය නම් දැන්ම අපේ සත්‍ය දෘෂ්ටිය YouTube channel එක subscribe කරලා ඒකේ screenshot එකක් සමග ඔබේ නම, උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය අපගේ WhatsApp අංකයට යොමු කරන්න. අපි ඉදිරි වීඩියෝ වලදී ඒ අතරින් තෝරා ගන්නා හඳහන් නොමිලේ විග්‍රහ කරලා දෙනවා. ඔබට සුබ ජූනි මාසයක් වේවා.